දවසක් ඒවා සියුම් දෙනාට. අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ස්කිසෝ ප්‍රොජෙක්ට් එකේ 15 වෙනි වීඩියෝ සමග. මම මේ වීඩියෝ එකේ ඔයගලන්ට අරගෙන අවිල්ලා තියෙන්නේ අපේ seller store page එක මම කොහොමද responsive විදියට HTML, CSS, JavaScript, Tailwind වලින් responsive විදියට හදාගෙන තියෙන සම්බන්ධයෙන්. හරි අපි බලමු seller store page එක මූ වෙලා මම මෙතනින් add කරගෙන තියෙනවා අපේ sellerට අදාළව මේ කියන්නේ seller page එකේ ඒ කියන්නේ දමන් දාගෙන තියෙනවා go to dashboard කියලා බටන් එක. මේ ක්ලික් කරාට පස්සේ අපි මේ විදියට අදාළ dashboard එකට move වෙනවා. move වුණාට පස්සේ මම මෙතනින් add කරලා තියෙනවා public store කියලා. public store ක්ලික් කරාට පස්සේ අපිට මේ විදියට sellerට අදාළ store page එකට මේ විදියට අපි move වෙනවා. move වුණාට පස්සේ මම මෙතනින් add කරගෙන තියෙනවා header section එක add කරගෙන තියෙනවා. ඊගාර මම මෙතනින් add කරගෙන dashboard public store message කියන එකට අදාළ මේ විදියට edit කරගෙන තියෙනවා. ඊගාර මම මෙතනින් අපේ seller store page එකට අදාළව මම මෙතන add කරගෙන තියෙනවා your store front කියලා මේ විදිහට add කරගෙන තියෙනවා text එකක්. ඊගොල්ලෝ මම මෙතන ආයි text එකක් add කරගෙන තියෙනවා manage and customize how your skills appear to customers කියලා මේ විදිහට add කරගෙන තියෙනවා. ඊගොල්ලෝ මම මෙතනින් අපේ ආයි මේකට අදාළව මාකරි එකක් add කරනවා නම් මම මෙතනින් add button එක දාගෙන තියෙනවා මේ විදිහට skill එකක් add කරනවා නම් මේ විදිහට button එක click කරාම ඒකට අදාළව මම දාගෙන තියෙන බටන් එක මේ විදියට. ඊගාර මම මෙතනින් sort by කියලා මේකට අදාළව මේ විදියට දාගෙන දෙනවා price low to high, price high to low මේ විදියට දාගෙන තියෙන මේ ටික. ඊගාර මම මෙතනින් මේකට අදාළව ඒ කියන්නේ කොහොමද අපේ skills කීයක් තියෙනවද ඊගාට මෙතනින් මේ වගේ එකක කීයක්ද පෙන්වන්න පුළුවන් ඒක මම දාගෙන තියෙන මෙතනින් show 3 of 9 skills කියලා මේ විදියට add කරගෙන තියෙන මේ ටික. ඊගාර මම මෙතනින් ආය add කරගෙන තියෙන අපේ products ටික කියන්නේ මේ ටික අදාළව advanced කියලා මේ විදිහට add කරගෙන ඊගාට මේ active inactive යන එක add කරගෙන දෙන ඊගාට මෙතනින් මේ විදිහට mouse cursor එකකින් ඉතරපස්සේ pop up වෙනවා වගේ මම මේ විදිහට add කරගෙන තියෙනවා මේ විදිහට. ඊගාට මම මෙතනින් මේකට අදාළ title එක ඊගාට මෙතනින් description එක add කරගෙන තියෙනවා. ඊගාට මේකට අදාළව rating add කරගෙන තියෙනවා price එක ඊගාට මම මෙතනින් add කරගෙන තියෙනවා edit කියලා button එකයි deactivate කියලා button එක උත් add කරගෙන තියෙනවා. ඊගාට මෙතනින් deactivate button එක red color එකෙන් පෙන්නනවා. active button එක මේ විදිහට green color එකෙන් අපිට පෙන්නනවා. මම ඊගාට මෙතනින් add කරගෙන තියෙනවා pagination එක. මේ විදිහට next මේ විදිහට අපිට ඕන විදිහට pagination එක add කරගෙන තියෙනවා. first preview 1 මේ විදිහට pagination add කරගෙන last අපිට මේ විදිහට move වෙන්න පුළුවන්. ඊගාට මම මේකට අදාළ footer එකක් add කරගෙන තියෙනවා. මේ විදිහට අපිට මාරු වෙන්න පුළුවන්. අර බලමු මේකට අදාළ coding part එක මම කොහොමද code කරගෙන තියෙන්නේ කියලා. මම මෙතනින් seller dashboard.php file එක තමයි මේ code කරගෙන තියෙන්නේ. මම මෙතනින් ඉස්සෙල්ලාම දාගෙන තියෙනවා php script එකක් ඇතුළේ else if දාගෙන ඒ කියන්නේ අපේ tab එක දාගෙන තියෙනවා. ඒකට අදාළව store front එක තමයි මේ විදිහට හදාගෙන තියෙනවා. ඊගාර මෙතන section එක දාලා මේකට අදාළ section තමයි හදාගෙන කියලා තියෙන්නේ. මේ section එකට අදාළ color එකක් තියෙනවා. ඒ color එක මම class එකක් ඇතුළේ දාගෙන තියෙනවා bg white shadow එක sm කියලා දාගෙන තියෙනවා. ඊගාර මම මෙතන div tag එකක් දාගෙන ඒකට අදාළ class එකක් දාගෙන max w එක දාගෙන 7xl max auto කියලා දාගෙන px4 මේ විදිහට දාගෙන තියෙනවා. sm px6 lg px8 එක py8 එක මේ විදිහට දාගෙන තියෙනවා. ඊගාර මේ div tag එකට අදාළ මේ ඔක්කොම අදාළ මම මෙතනින් ඒක close කරගෙන තියෙනවා. ඊගාර මම ආයි div tag එකක් දාගෙන මේකට අදාළ class එක දාගෙන තියෙනවා flex call sm flex එක row justify between items start ඒ කියන්නේ items එකට අදාළ start එන තැන අපිට display වෙන්න කියලා මම දාගෙන මෙතන තියෙනවා. sm item center gap එක හතරක් හිටින විදිහට දාගෙන තියෙනවා. ඊකට අදාළ div tag එක මෙතන මම close කරගෙන තියෙනවා. ඊගාර මම ආයි div tag එකක් දාගෙන මේකට අදාළ text එකයි paragraph add කරගෙන තියෙනවා මේ විදිහට. h2 tag එකක් ඇතුළේ class එකක් දාගෙන text එක දාගෙන තියෙනවා 3xl font එක bold වෙන්න text එක gray වෙන්න 900 විදිහට your store front කියන එකට අදාළ text එක මම මෙතනින් දාගෙන තියෙනවා. ඊගාර මම paragraph tag එක ඇතුළේ p කියලා දාගෙන class එක දාගෙන තියෙනවා text එක 600 වෙන විදිහට manage and customize how your skills appear to customers කියන එකට අදාළව මේ විදිහට මම text එක add කරගෙන තියෙනවා. ඒකෙන් paragraph tag එක මෙතන close කරගෙන තියෙනවා. ඊගාර ඔයගොල්ලෝ දැක්ක මම button එක add කරගෙන තියෙනවා. button එක add කරලා පස්සේ button එක click කරාට පස්සේ අපිට product register.php file එකට තමයි move වෙන්නේ. ඒකට අදාළ මම anchor tag එකක් ඇතුළේ ඒ කියලා දාලා anchor tag එක මම code කරගෙන තියෙන herf කියන්නේ අපිට මේ click කරාට පස්සේ
මොන page එකට move වෙන්න ඕනි කියලා මම මෙතනින් දාගෙන තියෙනවා product register.php file එකට තමයි move වෙන්න ඕනි. ඒක මම මෙතනින් දාගෙන තියෙනවා. ඊගාර මම මෙතනින් button එකට මේකට අදාළව coding part එක කරන තියෙනවා. class එකක් දාන්න css part එක add කරන් තියෙනවා. bg background color එක blue 600 text එක white වෙන්න px6 p3 rounded lg font එක bold වෙන්න hove එක shadow lg කියලා මම add කරගෙන තියෙනවා. ඊගාර මම මෙතනින් ඒකට අදාළව add කරන් තියෙනවා add skill කියන text එක anchor tag එක මෙතනින් close කරගෙන තියෙනවා. ඊගාර මම add කරන් තිබ්බා sorting වලට අදාළ filtering part එක. මම ඔයගලන්ට design එක පෙන්නන්න මේ විදිහට filtering part එක add කරන තියනවා. price low to high, price high to low, highest rating, most customers මේ විදිහට ඒක add කරන තියනවා. මම ඒකට අදාළ coding part එක තමයි මේ විදිහට coding කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකත් section එකක් විතර තමයි හදලා තියෙන්නේ. section කියලා දාගෙන class එක දාගන්න තියෙනවා. මේකට අදාළ bg white, border එක d, sticky top මේ විදිහට add කරන තියෙනවා. set එක 30යි මේ විදිහට add කරන තියෙනවා. ඊගාර div tag එක ඇතුළේ මම ආයි class එක දාන්න තියෙනවා max කියලා දාගෙන w7xl mx auto කියලා දාගෙන px4 එක දාගෙන මෙතනින් කෝඩ් කරගෙන තියෙනවා මේ විදිහට. ඊගාර මම මේ ටිකට අදාළ මේ section එකට අදාළ මෙතනින් මම ඒ closing tag එක දාගන්න තියෙනවා. මේකට අදාළ div tag එකත් මෙතනින් close කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඔක්කොටම අදාළව තමයි මේක හදාන්න තියෙන්නේ. ඊගාර මම මෙතනින් ආයි div tag එකක් දාන class එක දාන flex call එකක් දාගෙන sm flex row justify between items ටික start. ඒ කියන්නේ මෙතනින් start වෙන කියන දේ මේ ඒ කියන්නේ මෙතනින් තියෙන්න ඕන නම් items start කියනෙන් තියෙන්න ඕන මේ මෙතනින් තියෙන්න ඕන අපි දාගන්නවා items ends කියලා දාගන්න ඕනේ. ඒක තමයි මෙතනින් කෝඩ් කරගෙන තියෙන්නේ. ඊගාර sm item center item එක center වෙන්න gap එක හතරක් හිටින විදිහට මේ විදිහට කෝඩ් කරගෙන තියෙනවා. ඊගාර මම div class එකක් දාලා flex gap එක 2 වෙන විදිහට items එක center වෙන්න ඉතින් add කරගෙන ඊගාර මේකට දාලා label එකක් දාන්න 4 කියලා දාගෙන තියෙනවා. sort select කියලා දාගෙන class එකක් දාන්න තියෙනවා. මේකට දාලා text එක sm font එක medium වෙන්න text එක gray 700 වෙන විදිහට දාගෙන මම මෙතනින් sort by කියන text එක add කරගෙන තියෙනවා. label එක close කරගෙන ඊගාර මම ආ select එකට දාලා කියන්නේ අපි select එකක් දාගන්න තිබ්බා මේ විදිහට highest rating ඒකට දාලා මෙතනින් select එක මම close කරගෙන තියෙනවා. ඊගාර මම on change එකක් ඇතුළේ update sort කියන එක දාගෙන මේ විදිහට code කරගෙන තියෙනවා. ඊගාර මම මේකට දාලා id එකක් දාන්න තියෙනවා sort select කියලා. ඊගාර මම ආයි මේකට අදාළව දාගෙන තියෙනවා px4 py2 border gray 300 rounded ඒ කියන්නේ rounded වෙන්න text එක sm ඒ කියන්නේ focus උනාට පස්සේ කොහොමද outline එක none වෙලා අපිට මේ විදිහට පෙන්වන්න කියලා දාන්න තියෙනවා focus ring එක 2 වෙලා focus ring ඒ කියන්නේ focus ring එක blue වෙන්න 600 bg white වෙන්න කියලා. ඊගාර මේකට අදාළ options ටික මම මේ විදිහට දාගෙන තියෙනවා. option value එක newest කියලා දාගෙන php script එකක් ඇතුළේ කෝ කරගෙන තියෙනවා sort by කියලා newest ඒ ටිකට අදාළ select that ටික මේකට මම දාගන්න තියෙනවා. ඊගාර text එක newest first ඊගාර මේ option එක මෙතනින් close වෙලා තියෙනවා. ඊගාර අනිත් option එකට අදාළ මේ විදිහට price low to high එක මම මෙතෙන් දාන්න තියෙනවා. value එකට අදාළ price low php script එකක් ඇතුළේ කෝ කරගෙන තියෙනවා $sort by කියන එකට අදාළ price low එක selected එකක් දාගන්න තියෙනවා. ඒ විදිහට මම option tag ඇතුළේ මේ විදිහට price high low එකත් ඊගාර price low to high එකත් මේ විදිහට දාගන්න තියෙනවා. ඊගාර මම ආයෙ මෙතන option tag එකක් ඇතුළේ highest rating ගාරයි මම option tag එකක් ඇතුළේ දාන්න තියෙනවා most customers කියන එකට අදාළ මේ විදිහට කෝඩ් කරගෙන තියෙනවා. ඒකට අදාළ values ටිකත් rating values වලට අදාළ customer වලට customers කියලා add කරගෙන ගාර මෙතනින් price high to low එකට price high එක දාගන්න තියෙනවා value එක විදිහට price low to එකට value එක දාන්න තියෙනවා price low කියන විදිහට මේ වගේ php script දාගෙන කෝ කරගෙන තියෙනවා මේ විදිහට. ඊගාර මේ ඒකට අදාළ section එකත් මෙතන මම close කරගෙන තියෙනවා. ඊගාර මම මෙතනින් add කරගෙන තිබ්බා button එක showing of skills ඒ ටිකට අදාළව add කරගෙන තිබ්බා. මෙතනින් මම ඒක දාගෙන තියෙනවා මේ විදිහට div tag එක ඇතුළේ class එකක් දාන්න text එක sm වෙන text gray 600 වෙන විදිහට showing කියලා දාන span tag එකක් ඇතුළේ class එක දාගෙන තියෙනවා font එක bold වෙන්න මේ විදිහට දාගෙන තියෙනවා ඒ ටිකත් skills කියලා of skills කියලා මේ විදිහට දාගෙන span tag ඇතුළේ තමයි මේ code කරගෙන තියෙන්නේ. ඊගාර ඒ section එකට අදාළව මෙතනින් දාන්න තියෙන ඒ කියන්නේ ඒ section එක මෙතනින් ඉවරනවා. ඉවරනාට පස්සේ අපි product එකට අදාළ grid එක ඒ ටික හදාන්න තියෙන කියන්නේ store front view එක කොහොමද වෙන්නේ කියලා මම දාන්න තියෙනවා මෙතනින්. ඊගාර එතනින් දාන section එකක් දාන class එක දාන max එක w7xl max mx auto කියලා දාන px4 ඒ ටිකට අදාළ code part එක කරගෙන තියෙනවා මේ විදිහට. ඊගාර අපේ කොහොමද image එක පේන්න ඕනේ. image එක මේ විදිහට දාගෙන තියෙනවා. මේකට අදාළව product grid එකට අදාළව product grid එකට අදාළ div එකක් දාන class එක දාන grid calls 1 sm grid එක calls 2 වෙන විදිහට add කරන lg එකට අදාළ
කෝල්ස් 3 එක ඇඩ් කරගෙන ગેප් එක. ඒ කියන්නේ ગેප් මේක දෙක අතර ગેප් එක 6 වෙන විදිහට තියාගෙන මේ විදිහට මම කෝඩ් කරගෙන දෙනවා ඒ ටික. ඊගාරම මෙතනින් ආයි දාගෙන තියෙනවා ප්‍රොඩක්ට් එකට අදාළ ඉන්ෆර්මේෂන්. ඒ කියන්නේ ඉන්ෆර්මේෂන් ටික කොහොමද දෙන්න ඕන කියලා මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා. අපි මෙතනින් ඊට කලින් මම මෙතන දාගෙන තියෙනවා ඉමේජ් එක. ඉමේජ් එකක් ඒ කියන්නේ ඉමේජ් එක කොහොමද ඇඩ් වෙන්න ඕන කියලා මෙතන දාගෙන තියෙනවා. ඉමේජ් එක ප්‍රොඩක්ට් ඉමේජ් කියලා දාගෙන div tag එකතු ක්ලාස් එක දාන relative h47ක් වෙන විදිහට bg gray වෙන්න 200 overflow hidden එකක් දාගෙන ඊගර මේකට අදාළ ඒ කියන්නේ PHP script එකක් දාගෙන if එකක් දාන product එක කියන්නේ image URL වල තියෙනවා. ඊගරම image කියලා දාගෙන src කියලා දාගෙන product image එක කොහොමද ඉන්න තියෙන විදිය මෙතනින් දාගෙන තියෙනවා. ඊගර ඒකට අදාළ CSS part එක මෙතනින් දාගෙන තියෙනවා. w full එකක් දාන h full එකක් දාන object ඒ කියන්නේ object එක cover වෙන්න සම්පූර්ණයෙන් තියෙන group hover scale එක 105ක් වෙන transition එක transform ඒ කියන්නේ අපේ mouse එක ගිනිච්චට පස්සේ transition එකක් වෙනවා. ඒක ඇඩ් කරගෙන තියෙනවා මේ විදිහට. ඊගර no image එකට අදාළව මම මෙතන කෝඩ් කරගෙන තියෙනවා div tag එක ඇතුළේ class එකක් දාගෙන w full එකක් දාන h full එකක් දාගෙන bg ඒ කියන්නේ bg color එක gray වෙන්න 300 flex item එක center වෙන්න justify center text එක gray වෙන්න 500 වෙන විදිහට no image කියලා ඇඩ් කරගෙන තියෙනවා text එක. ඊගරම මේකට අදාළ div tag එක මෙතන close කරගෙන තියෙනවා. ඊගර else එකට අදාළව endif එකක් දාගෙන තියෙනවා මේ විදිහට. අපලු කොහොමද මම මේක ස්ටේටස් එක හදාන්න තියෙන්නේ කියලා ස්ටේටස් එක ලෙවල් එක ඊගා රේට් එක හදාන්න තියෙනවා මම මේ විදියට අදින් දාන්න තියෙන div tag එක ඇතුළේ ක්ලාස් එකක් දාන්න absolute top 3 එකක් දාන්න right 3 එකක් දාන්න හදාන්න තියෙනවා මම මේ විදියට span tag එක ඇතුළේ ක්ලාස් එක දාගෙන px3 py1 එකක් ඇතුළේ අපිට අදාළ ස්ටේටස් එක පෙන්වන්න විදියට දාගෙන තියෙනවා. ඒක කොහොමද පෙන්වන්න ඕනේ එකට අදාළව bg ඒ කියන්නේ background color එක green එක පෙන්වන්න 100 වෙන විදිහට text එක green 800 වෙන විදිහට දාගෙන තියෙනවා ඒක. ඊගාරම මෙතනින් ආය දාගෙන තියෙන එකට අදාළව VG background color එක red වෙන්න 100 text එක ආයි red වෙන්න 800 වෙන විදිහට දාගෙන තියෙනවා. status එකට අදාළව ඊගාර අප්බනු level එක මම කොහොමද add කරගෙන තියෙන්නේ කියලා div class එකක් දාගෙන absolute top 3 එකක් දාන left එක 3 කියලා දාගෙන තියෙනවා. ඊගාරම span tag එක ඇතුළේ class එක දාන්න තියෙනවා px3 py1 bg color එක blue වෙන්න 100 text එක blue වෙලා 800 වෙන්න text xx font එක medium rounded full එකක් දාගෙන තියෙනවා මේ විදිහට. ඒකට අදාළ div tag එක මෙතනින් close කරගෙන තියෙනවා. ඊගර මේකට මෙතනින් මම මේකට අදාළ ඒ කියන්නේ product image එකයි status එකයි level එකයි ඔක්කොම එකට තමයි තියෙන්නේ. ඒකට අදාළ div tag එක මම මෙතනින් close කරගෙන තියෙනවා මේ විදිහට. මම ඔයගොල්ලන් දැන් පෙන්නන්නම් මේ විදිහට product image එකයි ඒ කියන්නේ level එකයි මේ විදිහට ඔක්කොම පෙන්නනවා අපිට. beginner active ඒ කියන්නේ product image එක මේ විදිහට mouse cursor එකකින් ඉතර පස්සේ මේ විදිහට අපිට image එක නිකන් transform transition එකක් වෙන විදිහට මේ විදිහට මම හදාගෙන තියෙන එක. අර අබ්බනු තුටි කොහොමද කෝඩින් කරගෙන තියෙන්නේ කියලා. හරි. අද මම ඉතින් ඇඩ් කරන් තියෙනවා product information. product information එකට අද කියන්නේ product එකට අදාළ කොහොමද තියෙන්න ඕන කියලා මෙතන ඇඩ් කරගෙන තියෙනවා. මම මෙතන ඇඩ් කරන් තියෙනවා div tag එකේ class එක දාන්න තියෙනවා p4 වෙන විදිහට. ඊගර මෙතනින් title එකයි description එක මම මෙතන ඇඩ් කරගෙන තියෙනවා. h3 tag එක ඇතුළේ class එක දාන font එක bold වෙන්න, text එක gray වෙන්න 900, text එක lg line clamp එක 2 කට දාගෙන මේකට අදාළ කියන්නේ අපි database එකෙන් ගන්න ඕන ඉඳලා ඒකට අදාළව මම දාගන්න තියෙනවා. මේකට අදාළ title එක PHP script එක ඇතුළේ කෝ කරගෙන තියෙනවා. dollar product එක දාලා title එක දාගන්න තියෙනවා මෙතනින්. ඊගාර h3 tag එක මම මෙතන close කරගෙන තියෙනවා. ඊගාරම paragraph tag එකක් ඇතුළේ දාගෙන class එක දාගෙන තියෙනවා. text එක gray වෙන 600, text එක sm වෙන්න කියලා mt1 එක line cleanup 2 කියලා දාගෙන තියෙනවා. මෙතන මම දාගෙන තියෙනවා PHP script එක ඇතුළේ කෝ කරගෙන මේකට අදාළ description එක දාගෙන තියෙනවා මේ විදිහට dollar sign product එකට අදාළව. ඊගාර මේකට අදාළ rating එක මම දාගෙන තියෙනවා මේ විදිහට rating and customers කියන එකට අදාළව. මෙතන මම දාගෙන තියෙනවා div tag එකක් දාගෙන ඒකට අදාළ class එක දාගෙන තියෙනවා flex justify between item එක center වෙන්න mt3 text එක sm text එක gray වෙන්න 600 span ඒ කියන්නේ span එකක් දාගෙන තියෙනවා. ඒකට අදාළව මේක දාන customer count එක අපිට customer count එක පෙන්වන විදිහ දාගෙන තියෙනවා. ඊගර I span tag එකක් දාගෙන තියෙනවා මම class එක දාගෙන text එක yellow වෙන්න. ඒ කියන්නේ මේ star mark එක yellow වෙන්න 500 වෙන විදිහට දාගෙන font එක medium. ඊගර මේකට අදාළව මම දාගෙන තියෙනවා na ඒ කියන්නේ avg rate එක ඒ විදිහට ඇඩ් කරගෙන තියෙනවා. ඊගර මම මේකට අදාළ div tag එක මම දැන් close කරගෙන තියෙනවා. ඊගර මම දාගෙන තියෙනවා price එක. يعني price එකත් මම මෙතෙන් දාන්න තියෙනවා. මේකට අදාළ div tag එක මම මෙතන දාන්න තියෙනවා class එක. කියන්නේ මේකට CSS part එක දාන්න තියෙනවා class අදාළ text එක 2xl font එක bold වෙන්න text එක blue 600 වෙන විදිහට mt3 එකක් දාගෙන rs එක rupees කියන එක ඇඩ් කරගෙන තියෙනවා. rs
මෙතන මම ඒකට අදාළ price එක දාන්න තියෙනවා PHP script එකක් ඇතුලේ කෝ කරගෙන තියෙනවා number format එකෙන් තමයි මේක price එක තියෙන්න ඕනේ ඒකින්ද $sign product එක දාලා price එක දාන්න තියෙනවා මේ විදිහට ඒකට අදාළ div tag එකත් මම ඉතින් close කරගෙන තියෙනවා ඊගාර මම ඉතින් add කරන් තිබ්බා action. ඒ කියන්නේ අපිට action වල button දෙකක් add කරගෙන තිබ්බා edit button එකයි අපිට active inactive පේන button එකයි. මෙතන add කරන් තියෙනවා edit button එක ඒ කියන්නේ deactive නම් deactive button එක active නම් active button මේ විදිහට active button එක මේ විදිහට add කරගෙන තියෙනවා. මම ඔයගලන්ට පෙන්නන්නම් මෙතනින් ඒ button එකට දාලා coding part එක මේ විදිහට තමයි code කරගෙන තියෙන්නේ. මෙතන මම දාගෙන තියෙනවා action කියලා div tag එකක් ඇතුලේ මේක ඒ div tag එක මම close කරගෙන තියෙනවා. ඒකට අදාළව කොහොමද තියෙන්න ඕන විදිහට දාගෙන තියෙනවා class එකක් දාන flex. ඒ කියන්නේ මේ දෙක අතර gap එක දෙකක් හිටින විදිහට empty2 විදිහට දාගෙන තියෙනවා. ඒ කියන්නේ anchor tag එකක් දාගෙන surf කරගෙන තියෙනවා. මේ click ඒ කියන්නේ edit button එක click කරාට පස්සේ product edit.php id එකට අදාළව ඒ කියන්නේ ඒකට අදාළව මේ විදිහට move වෙන කියලා මම දාගෙන තියෙනවා. ඒකට අදාළව PHP script එකක් දාගෙන කෝ කරගෙන තියෙනවා $sign product id එකට. ඒ කියන්නේ මේ product id එකට අදාළව edit ඒ කියන්නේ edit කියන බටන් එක ක්ලික් කරාම ඒ කියන්නේ product එකට අදාළව මම database එකේ id එකක් තියෙනවා. ඒ id එකට move වෙන කියලා මම දාගෙන තියෙනවා product edit.php file එකට අදාළ id එකට බලලා තියෙනවා. ඊගොල්ලෝ මම ඒකට අදාළව ඒ බටන් එකට අදාළව මම දැන් class එකක් දාගෙන css part එක add කරගෙන තියෙනවා flex1 px3 ඒ විදිහට py2 bg background color එක blue වෙන්න 600 විදිහට text එක add කරගෙන තියෙනවා white ඊගොල්ලෝ text එක sm font එක medium rounded lg කියන්නේ lg add කරගෙන තියෙනවා හෝ ඒ කියන්නේ හෝ වෙන කියන mouse එකකින් ඉච්චර පස්සේ නිකන් හෝ වෙන විදිහට bg එක blue background color එක blue 700 text එක center වෙන්න edit කියන button එකේ ඒ කියන්නේ edit කියන button එකේ text එක center වෙන්න කියලා දාගන්න තියෙනවා anchor tag එකක් ඇතුලේ ඒ anchor tag එක මම දැන් close කරගෙන තියෙනවා ඊගාරම මෙතනින් button කියලා add කරගෙන තියෙනවා ඒ කියන්නේ අපේ deactive button එක active button එක දෙකම එකට add කරගෙන තියෙන්නේ ඒ කියන්නේ ඒකටම ඒකට අදාළම දාගන්න තියෙනවා button කියලා දාන class එකක් දාන flex1 එකක් දාන px3 එකක් දාන py2 දාන border gray 320 විතර දාගන්න තියෙනවා rounded lg text එක sm font එක medium වෙන්න hover bg gray 5 කියලා දාගෙන add කරගෙන තියෙනවා 5 කියන add කරගෙන තියෙනවා මේ විදිහට ඊගර මම toggle කියලා දාන ඒ කියන්නේ මේක toggle වෙන්න ඕනි මේක toggle වෙන්න ඕන කියන්නේ deactivate activate කියන අතර toggle වෙන්න ඕනි ඒක toggle btn කියලා දාගෙන තියෙනවා ඊගර මම php script එකක් දාන්න කෝ කරගෙන තියෙනවා $sign product එකට දාලා status එක වෙන්න ඕනේ active කියන එකට අදාළව active bg red එක add කරගෙන 100 text එක red වෙන්න 800 border එක red වෙන්න 300 වෙන විදිහට ඇති කරගෙන bg එක green වෙන්න 100 text එක green 800 වෙන විදිහට ඇඩ් කරගෙන border එක green වෙන්න 300 වෙන විදිහට ඇඩ් කරගෙන තියෙනවා ඊගාර මේකට අදාළව මම දාන්න තියෙනවා මේ IDs ටික. ඒ කියන්නේ මේ කොහොමද එන්න ඕනි status එක වෙන්න ඕනි PHP script එක ඇතුලේ කෝ කරගෙන තියෙනවා $sign product එකට අදාළව status active button එකට on active deactivate නා deactive මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා. ඒක status එක. ඊගාර මේකට අදාළ div tag එක මම close කරගෙන තියෙනවා. ඊගාර button එකට අදාළව closing tag එක මම close කරගෙන තියෙනවා. ඊගාර මම මෙතනින් end for each එකක් දාගෙන තියෙනවා. ඒ ටිකට අදාළව ඊගාර මම හදාගෙන තිබ්බා pagination එක. මම ඊගාර මෙතනින් හදාගෙන තියෙනවා pagination එකට අදාළව PHP script එකක් දාලා if එකක් දාගෙන total pages කියන එකට අදාළව මේ විදිහට හදාගෙන තියෙනවා. ඊගාර මම මෙතනින් div tag එකක් දාලා class එක දාන flex justify center item එක center වෙන්න gap එක දෙකක් හිටින විදිහට empty 8 කියලා. ඊගාර මම මෙතනින් anchor tag එක ඇතුලේ මේ විදිහට ඒ කියලා දාගෙන surf එකක් දාන හදාගෙන තියෙනවා tab store front sort මේ විදිහට දාගෙන තියෙනවා PHP script ඇතුලේ කෝ කරගෙන තියෙනවා $sign sort by කියන එකට අදාළව මේ විදිහට දාගෙන තියෙනවා මේ ටික. ඊගාර මම මේකට CSS part එක add කරගෙන තියෙනවා class එක දාන px3 py2 එක add කරගෙන border gray එක border එකට අදාළ gray වෙන්න 300 rounded lg hover එක bg උනාට පස්සේ ආයි මම උදින add කරගෙන දෙනවා gray 50 කිට්න විදිහට add කරගෙන තියෙනවා first කියන එකට අදාළව මේ විදිහට add කරගෙන තියෙන එක මම ඒක text එක add කරගෙන තියෙනවා. ඊගාට preview කියන එකට අදාළවත් මේ විදිහට මම code කරගෙන තියෙනවා anchor tag එක ඇතුලේ ඒ කියලා දාගෙන surf කරගෙන තියෙනවා මේ විදිහට. ඊගාර මේකට අදාළව CSS part එක add කරගෙන තියෙනවා class එක දාගෙන py3 py2 එක දාන border එකට අදාළ gray 300 වෙන විදිහට ඊගාර rounded lg hover එක bg මේ විදිහට add කරගෙන gray 50 වෙන විදිහට add කරගෙන තියෙනවා ඊටික. ඊගාර මම preview කරන text එක දාගෙන තියෙනවා මේ විදිහට. ඊගාර මම මෙතනින් දාගෙන තියෙනවා next කියන button එකයි ඒ කියන්නේ next එකයි last කියන එකයි මේ විදිහට anchor tag ඇතුළේ මම දාගෙන තියෙනවා ඒක ඒ කියලා දාන්න surf කරලා තියෙනවා මේ විදිහට. ඊගාට ඒකට අදාළ CSS part එක මතින් දාන්න තියෙනවා px3 py2 border එක gray වෙන්න 300 rounded lg hover එකක් දාගෙන bg gray
50ක් වෙන විදිහට දාගෙන මෙතනින් ටෙක්ස්ට් එක ඇඩ් කරන්න තියෙනවා next කියන එක. ඊගොම last කියන එකත් මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා. anchor tag එකක් ඇතුළේ ඒ කියලා දාගෙන half කියන එකට අදාළව මේ විදිහට half කරගෙන තියෙනවා. ඊගොම මෙතෙන් class කියලා දාගෙන px3 py2 border එක gray 300 rounded lg hover bg gray 50ක් වෙන විදිහට last කියන එක මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා. ඊගොම අපේ මේකට අදාළ දැන් මුකුත් ඒ කියන්නේ skills මුකුත් නැතුණාට පස්සේ මේ විදිහට display වෙන්නේ කියලා දාගෙන තියෙනවා. මේ විදිහට මම ඒකට අදාළව div එකක් දාගෙන class එක දාගෙන text එක center වෙන්න py6 කියන්නේ 16ක් වෙන විදිහට ඇඩ් කරගෙන තියෙනවා py. ඊගාර div එකක් දාගෙන class එක text එක gray වෙන්න 400 text එක 6xl වෙන විදිහට mb4 එකක් දාගෙන මෙතනින් මම මෙයා box එක නිකන් icon එකක් දාගෙන තියෙනවා මෙතනින්. ඒකට අදාළ div tag එක මෙතනින් post කරගෙන තියෙනවා. ඊගාර මම මෙතනින් s3 tag එකක් ඇතුළේ class එකක් දාගෙන text එක xl font එක bold වෙන්න text එක gray 900 mb2 no skill yet කියලා මම මෙතනින් දාගෙන තියෙනවා. ඊගාර මම p paragraph tag එක ඇතුළේ class එකක් දාගෙන text එක gray වෙන්න 600 mb6 එකක් ඇතුළේ store by creating your first skill to build your store front කියන එක මම මෙතන දාගෙන තියෙනවා paragraph tag එකක් ඇතුළේ. ඊගාට ඒකට අදාළ anchor tag එකක් දාගෙන මම මෙතන දාගෙන තියෙනවා her product register.php එකට අදාළව මේ විදිහට දාගෙන තියෙනවා. ඊගාට class එකක් දාගෙන inline block px6 එකක් දාගෙන py3 දාගෙන bg එක blue වෙන්න 600 වෙන විදිහට text එක white වෙන rounded lg font එක bold වෙන්න hover එක bg blue 700 වෙන විදිහට add කරගෙන ඊගාට මම මෙතන දානවා create your first skill කියන මේ විදිහට මම දාගෙන තියෙනවා text එක. හරි බලමු මේකට අදාළව මම ෂයින් කොහොමද කරගෙන තියෙන්නේ කියලා. මම මේ විදිහට දාගෙන තියෙනවා මේ විදිහට no skill yet start by creating your first skill to build your short front කියලා මේ විදිහට දාගෙන create your first skill කියන බටන් එක මේ විදිහට දාගෙන තියෙනවා. මේ විදිහට මම බටන් එක ක්ලික් කරාම අපිට මේ විදිහට register new product එකට අදාළව අපිට බලාගත්ත හැකි මේ විදිහට ඒක හදාගෙන තියෙනවා. ඒ කියන්නේ අපිට කිසිම දෙයක් එයා මුත් ස්කිල් එකක් දාගෙන නැහැ. ඊගොම මම මෙතනින් ඔයගලන්ට පෙන්නන්නම් අපේ කොහොමද කියන්නේ ස්කිල් ටිකක් දාගත්තට පස්සේ මේ විදිහට තමයි පෙන්නන්නේ. බලමු මේකට අදාළව responsive එක කොහොමද මම කරගෙන තියෙන්නේ කියලා. මම මෙතනින් ඇඩ් කරගන්න මේ විදිහට අපිට ඕන එකට responsive විදිහට මම මේ විදිහට හදාගෙන තියෙනවා මේක. අපේ මේ footer එක පෙන්නන විදිහට අපේ ස්කිල්ස් එක පෙන්නන විදිය ඊගාර මෙතනින් header එක පෙන්නන්න dashboard එකට අදාළව මේ විදිහට මම හදාගෙන තියෙනවා. ඊගාර public store එකට අදාළව මම මේ විදිහට හදාගෙන තියෙනවා. responsive අප බලමු මේ විදිහට device මාරු කරලා iPhone SE එකක මේ හොඳයි පෙන්නන්නේ responsive විදිහට. ඊගාර බලමු iPhone 12 Pro එක කොහොමද පෙන්නන්නේ කියලා. මේ විදිහට ඒකත් add කරගෙන තියෙනවා. අපි ආයෙ බලමු iPad Air එක කොහොමද පෙන්වන්නේ කියලා මේ විදිහට. ඊගොල්ලෝ බලමු iPad mini එක කොහොමද පෙන්වන්නේ කියලා. මේ විදිහට තමයි මම responsive එකක් හදාගෙන තියෙන්නේ. මේ වීඩියෝ එකේ මම මේ ටික තමයි කතා කරන්නේ. සුබ දවසක් සියලුම දෙනාට ඊගා වීඩියෝ හමු.